අපේ අය හුඟ දෙනෙක් දන්නේ නැති වුණාට 70 දශකය වෙනකම් ලංකාවේ ජනප්‍රියම මෙවලමක් තමයි මේ. අපි මේකට කීවේ බීරංගය කියලා. යකඩ කුට්ටියක පුංචි සිදුරක් හදලා දිග ලීමිටක් ගහපු මේක කම්හලේ හදපු එකක්. ගෙන්දගම් හා පොටෑෂ් වෙන වෙනම අඹරලා කලවම් කරලා ඒ කොඩු ටිකක් යකඩ කුට්ටියේ පුංචි සිදුරට දාලා කම්බියකින් මිටට හයි කරපු යකඩ ඇණය. එහි සිදුර ඇතුළට දාලා පොළවේ හරි තාප්පයක නැත්තම් ගහක කඳක හරි ගැහුවාම ලොකු සද්දයක් පිට වෙනවා. ඒ කාලේ අවුරුදු කාලෙට මේ බීරංග සද්දේ ගම පුරාම රැවුදුන්නා. මේ බීරංගය 1971න් පස්සේ පාවිච්චි කරලා නැහැ. 71 කැරැල්ලෙන් පස්සේ ගෙන්දගම් හා පොටෑෂ් ලංකාවේ තහනම් කළා. ඉස්සර මඟුල් ගෙදරකට බීරංගේ ඕනෙමයි. කවුරු හරි කට්ටියක් එනකොට ඒ බව ආපිළිවෙල ලියා ගන්න කෙනාට දැන්ලුවේ බීරංග සද්දෙන් තමයි. ඉතින් ඔයාලත් අන්න මෙවැනි තොරතුරු මට කමෙන්ට් කරගෙන යන්න.